ආයුෂ බොහෝ වේවා. අද විශ්ව සංචාරයේ නවාතැන මරියානා ආගාධයයි. ලෝකයට අභිරහසක් වෙලා තියෙන මරියානා ආගාධය පෘථිවියේ ඇති ගැඹුරුම ස්ථානයයි. මේ බටහිර පැසිෆික් සාගරයේ පිලිපීනයේ දකුණු චීන මුහුදට මායිම්ම මරියානා දූපත්වලට ආසන්නව මේ පිහිටා තිබෙනවා. දවසින් දවස එක්වන අද්භූත සිදුවීම් සමගින් මරියානා ආගාධය පිළිබඳව තවත් අධ්‍යයනය කරන සාගර විද්‍යාඥයින් විසඳා ගැනීමට නොහැකි තරමේ සිදුවීම් සිදුවෙලා තියෙනවා. අද විශ්ව සංචාරයෙන් කතා කරමු මරියානා ආගාධය ගැන ඔබ නිවසූ පුදුම හිතන දේවල්. මරියානා ආගාධය දිගින් සැතපුම් 2550ක් සහ පළලින් කිලෝමීටර් 69ක් තරම් විශාල ප්‍රමාණයක් පුරා පැතිර පවතිනවා. ආගාධයේ ගැඹුරුම ස්ථානය 11034ක් තරම් ගැඹුරුයි. එය කිලෝමීටර් වලින් නම් කිලෝමීටර් 11ක්, සැතපුම් වලින් නම් සැතපුම් 7ක්, අඩි වලින් නම් අඩි 36000කට වඩා වැඩි ගැඹුරක් මරියානා ආගාධයේ පවතින්නේ. දශක ගණනාවක් පුරාවට මෙහි ගැඹුරු පතුලේ සිදුවෙන අද්භූත සිදුවීම් මෙන්ම මෙහි ජීවත්වන සුවිශේෂී සතුන් පිළිබඳව සාගර විද්‍යාඥයන්ට තවමත් නිශ්චිත අවබෝධයක් ළඟා කරගන්නට නොහැකි වෙලා තියෙනවා. තවමත් පූර්ණ ලෙස ගවේෂණය කිරීමට නොහැකි වූ මරියානා ආගාධයට ලොව උසම කන්ද වන එවරස් කන්ද ගිල්වන්න පුළුවන්. එවරස් කන්ද උසින් කිලෝමීටර් 8.848ක් උසයි. ඔබට හිතාගන්න පුළුවන්ද මෙහි ගැඹුර කොතරම්ද කියලා. කෙතරම් තාක්ෂණය දියුණු වුවත් මෙහි ගැඹුර පිළිබඳව තවමත් හරිහැටි අනාවරණයක් කර ගැනීමට නොහැකි වෙලා තියෙනවා. චැලෙන්ජ් ඩීප් ලෙස හඳුන්වන මුල්ම ගවේෂණය සිදු වුණේ 1960 දී ඩොන් වෝල් සහ ජැක් පිකාස් යන අය සාගර ගවේෂකයන් දෙදෙනා ඉතා කුඩා සබ්මැරීනයක් ආධාරයෙන් මරියානා ආගාධයේ කිලෝමීටර් 10.9ක් දක්වා ගමන් කරලා තියෙනවා. දැනට මරියානා ආගාධයේ පතුල තරණය කරලා තියෙන්නේ පුද්ගලයන් 4 දෙනෙක් පමණයි. ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන ජේම්ස් කැමරන් මහතා කුඩා සබ්මැරීනයක් ආධාරයෙන් තනිව කිලෝමීටර් 10.8ක් දක්වා ගමන් කරලා තියෙනවා. 2019 දී ඇමරිකානු සාගර ගවේෂකවරයෙක් වන වික්ටර් වේස්නෝවා මරියානා ආගාධයෙන් කිලෝමීටර් 10.9ක් දක්වා ගමන් කරලා චැලෙන්ජ් ඩීප් වෙත ළඟා වෙලා තියෙනවා. මරියානා ආගාධය ඉතා විශ්මිත අලංකාරයකින් යුක්ත වන මුහුදු පත්ලකි. මේ විශාල ප්‍රමාණයක් මත්ස්‍යයන්ගේ වාසභූමිය වන අතර මෙහි ජීවත්වන සත්ව විශේෂ බොහෝමයක් අදටත් ගවේෂණය කරලා නැති බව සාගර විද්‍යාඥයන් මත පළ කරනවා. ක්ෂුද්‍ර ජීවීන්, ශාක විශේෂ, මොලුස්කාවන් සහ අනෙකුත් ස්ථානවල දැකිය නොහැකි සත්ව විශේෂ රාශියක් මෙහි වාසය කරනවා. මෙහි ජීවත්වන සුවිශේෂී මත්ස්‍යයා මරියානා ස්නේලි වේ. මෙම මුහුදු මත්ස්‍යයා මුහුදු මට්ටමේ සිට මීටර් 8000කට වඩා ගැඹුරින් ජීවත්වන මත්ස්‍ය විශේෂයක්. තවත් පුදුමාකාර සත්ව විශේෂයක් වන බෙල්ලන් විශේෂයක් මෙහි ජීවත් වනවා. සාමාන්‍යයෙන් කටුවක් සහිත සතුන්ට අධික පීඩනයක් සහිත ප්‍රදේශවල ජීවත් වීමට නොහැකි වුවත් මෙම සත්ව විශේෂය මරියානා ආගාධයේ අධික ඛනිජ ලවණ ඇති ස්ථානවල ජීවත් වෙනවා. ලොව කිසිදු තැනක දැක ගැනීමට නොහැකි විකෘති මෝර විශේෂයන් මරියානාවේ ජීවත් වෙනවා. මීටර් 500ක් ගැඹුරින් ජීවත් වන දත් 300කට අධික ප්‍රමාණයක් තිබෙන වැම්පයර් ෆ්‍රැක්, ගොබ්ලින් ෆ්‍රැක් සහ ෆ්‍රයර්ඩ් ෂාක් මෙම සත්වයන් දුටුවන් බියට පත්වන රූපයකින් යුක්ත වෙනවා. මරියානාව නෞකා හා ගුවන් යානාවල සුසාන භූමියක් ලෙසද ප්‍රසිද්ධ වෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කරන ආකාරයට දෙවන ලෝක යුද්ධයේදී පමණක් 150කට අධික නෞකා සංඛ්‍යාවක් මරියානා ආගාධයේ ගිලී ගොස් තිබෙනවා. ඇමරිකාව සහ ජපානය අතර යුද්ධයේදී දෙපාර්ශවයේම 117කට වැඩි ගුවන් යානා මරියානාවට අයත් මුහුදු ප්‍රදේශයේදී මුහුදුබත් වෙලා තියෙනවා. ඔබ දන්නවද මිනිසුන් රහිත යානා යොදා ගනිමින් පසුගිය වසර 30 ඇතුළත කාලය තුල 5000 වාරයකට වඩා උත්සාහගෙන ඇති බව. 2005 වර්ෂයේදී ගවේෂක කණ්ඩායමක් විසින් ෂැම්පේන් විවරය සොයාගෙන තිබෙනවා. කාබන් ඩයොක්සයිඩ් ඉවත පැමිණෙන මුහුදු පත්ලේ තිබෙන එකම ස්ථානය තමයි මෙම ස්ථානය. එම නිසා මෙම ප්‍රදේශයේ අවට උෂ්ණත්වය ඉතා අඩු වැඩි වන බව ඔවුන් සඳහන් කරනවා. පෘථිවියේ හමු වූ විශාලතම ඇමීබාවන් හමු වුණේ මරියානා ආගාධය තුලයි. සාමාන්‍යයෙන් ඇමීබාවන්
මයික්‍රෝන 2-3ක් තරම් විශාල වන අතර විශාලතම ඇමීබාවන් මයික්‍රෝන 400ත් 600ත් අතර වෙනවා. නමුත් මරියානාවේ විචිත්‍රවත් සිරුරු වලින් යුක්ත වන ඉතාම අඳුරු ස්ථානවල ජීවත් වන ඇමීබාවන් සෙන්ටිමීටර් 10ක් සෙන්ටිමීටර් 20ක් අතර ප්‍රමාණයේ පියවි ඇසට පෙනෙන ඇමීබාවන් හමු වෙලා තියෙනවා. මරියානා ආගාධයේ පතුල කහ පැහැයෙන් යුක්ත වන බව සාගර විද්‍යාඥයන් ප්‍රකාශ කරලා තියෙනවා. ඊට හේතුව ලෙස සඳහන් කරන්නේ වසර ගණනාවක සිට මිය යන සතුන් සහ ශාක කොටස් විශාල ප්‍රමාණයක් සාගර පතුලේ තැන්පත් වීම නිසා කහ පැහැයෙන් යුක්ත වීමට හේතු වන බව සඳහන් කරලා තියෙනවා. මරියානා ආගාධයේ ගැඹුර නිසාම හිරු එළිය මුහුදු පතුලට ගමන් කරන්නේ නැහැ. මේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 සිට 1 දක්වා වෙනස් වෙනවා. මරියානා ආගාධය තුල ජල පීඩනය වායුගෝලීය පීඩනය මෙන් දස ගුණයකින් වැඩි බව සොයාගෙන තිබෙනවා. මරියානා ආගාධය තමයි වැඩිපුරම පීඩනයක් ඇති මුහුදු පතුල වෙන්නේ. තවමත් විශාල අභිරහස් බොහෝමයක් සැඟවී තිබෙන ස්වභාව දහමේ විශ්මිත නිර්මාණයක් තමයි මේ මරියානා ආගාධය කියලා කියන්නේ. කෙතරම් තාක්ෂණය දියුණු වුවත් තවමත් සොයා ගැනීමට නොහැකි වූ සාගර ජීවීන් සහ ශාක විශේෂ දහස් ගණනකගේ වාසභූමිය වෙලා මනරම් පරිසරයක් නිර්මාණය වී තිබෙන බව සාගර විද්‍යාඥයන්ගේ වතයනවා. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට විශ්ව සංචාරය YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.